සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ Cinemax Review YouTube channel එකට. 2025 අලුතෙන්ම රිලීස් වුණ ඔයාලා කැමතිම විදිහේ කෘතුහලයේ පිරි ත්‍රාසජනක සුපිරිම ගණයේ මලයාලම් ෆිල්ම් එකක් තමයි අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ. වැඩි කතා බහක් නැතුව අපි ෆිල්ම් එකට යමු. ඔන්න දවසක් රාජේන්ද්‍රන් කියලා වයසක මිනිස්සෙක් එයාගේ සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ එකක් කරනවා. මේ මිනිස්සයා වීඩියෝ එක කරන්නේ කැලයක් මැද. ඉතින් මේ රාජේන්ද්‍රන් වීඩියෝ එකෙන් කරන්නේ මීට අවුරුදු ගානකට කලින්. ඒ කියන්නේ 1984 දී වෙච්ච සිද්ධියක් ගැන පාපොච්චාරණයක්. රාජේන්ද්‍රන් තමන්ගේ යාළුවෝ කට්ටිය එක්ක එකතු වෙලා අභිරහස් විදියට මරලා දාපු ගැහණු ළමයෙක් ගැන එදා රාජේන්ද්‍රන් පාපොච්චාරණය කරනවා. කොහොම වුණත් ඒ ඝාතනය වුණ දවසේ ඉඳන් ඒ සිදුවීම රාජේන්ද්‍ර ලොකු පීඩාවක් වුණා. අන්තිමට රාජේන්ද්‍රන් වීඩියෝ එක කරලා ඒ කැලේ ගහ යට ඉඳන්ම වෙඩි තියාගෙන මැරෙනවා. රාජේන්ද්‍රන්ගේ පාපොච්චාරණයට අනුව එයා සියදිවි හානි කරගෙන තියෙන්නේ ගැහණු ළමයා වල දාපු තැන. කොහොම වුණත් මේ සිද්ධිය හැමෝගෙම අවධානයට ලක් වෙනවා. මේ සිද්ධිය විමර්ශනය කරන්න බාර වෙන්නේ අලුතින් පත්වීම බාරගත්ත පොලිස් පරීක්ෂක විවේක්ට. ඔන්න රාජේන්ද්‍රන්ගේ පාපොච්චාරණයට අනුව විවේක් ඇතුළු කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කරනවා. විවේක් ඇතුළු පිරිස මලසිරල වල දාපු තැන පරීක්ෂණ පටන් ගන්නවා. නමුත් මලසිරල වල දැම්මා කියන ස්ථානයේ කොච්චර ගැඹුරට හැරුවත් තරුණියගේ අස්ථි කොටසක්වත් හොයාගන්න නම් බැරි වෙනවා. එහෙමනම් රාජේන්ද්‍රන් කියලා තියෙන්නේ බොරුවක්ද? එහෙමත් නැත්නම් රාජේන්ද්‍රන්ට වැරදීමක් වෙලාද? විවේක් ඇතුළු පරීක්ෂක කණ්ඩායම සුන්වුණ බලාපොරොත්තුත් එක්ක පරීක්ෂණය මග නවත්තලා යන්න හදනවා. ඒත් විවේක්ගේ හිතේ තියෙන කුතුහලය නිසාම හාරපු ස්ථානය දිහා විවේක් ආයම සැරයක් සුපරීක්ෂාකාරීව බලනවා. ඔන්න ඔය වෙලාවේදී විවේක්ට ඔතනින් හොඩුවාවක් ලැබෙනවා. ඉතින් විවේක්ට හම්බුනේ හොඩුවාව මොකක් වෙන්න ඇතිද? රාජේන්ද්‍රන් කිව්වා වගේ එතනින් තරුණියකගේ අස්ථි කොටස් හොයාගන්න පුළුවන් වෙයිද? ඒ අස්ථි කොටස් අයිති තරුණියගේ මරණයත් එක්ක තියෙන අභිරහස මොකක් වෙන්න පුළුවන්ද? ඉතින් මේ කතාව පටන් ගත්ත තැන ඉඳන්ම ඉවර වෙනකම්ම ප්‍රහේලිකාවක් විසඳනවා වගේ කෘතුහලයකින් තමයි කතාව ඉස්සරහට ඇදිලා යන්නේ. මේ වෙද්දිත් මේ ෆිල්ම් එක IMDb 8.5ක අති දැවැන්ත අගයක් වාර්තා කරලා තියෙනවා. 2025 දී රිලීස් වුණ රේග චිත්තම් කියන මේ මලයාලම් ෆිල්ම් එක කොච්චර සුපිරියක්ද කියලා IMDb අගයෙන් අපිට තේරෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ආරාධනා කරනවා Cinemax Review අපේ YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා මේ කෘතුහලයෙන් පිරුණු නවතම මලයාලම් ෆිල්ම් එක මග නොහැර බලන්න එකතු වෙන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා හැමෝටම ආදරයෙන් මතක් කරනවා Cinemax Review අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. මේ ෆිල්ම් එක පටන් ගනිද්දිම අපිට පෙන්වන්නේ පිරිමි ළමයි දෙන්නෙක්ව. ඉතින් මේ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ නම බිනු. බිනු කලින් දවසේ රෑ දැකපු සිද්ධියක් ගැන යාගේ අයියට කියන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් බිනුගේ තාත්තයි තව 3 දෙනෙකුයි තරුණ ගැහැණු ළමයෙක්ව පැදුරකින් ඔතාගෙන අරගෙන යනවා බිනු රෑ දකින්නවා. ඉතින් මේ ගැන බිනු යාගේ තාත්තගෙන් අහනකොට යාගේ තාත්තා කියන්නේ ඒක චිත්‍රපටයක රූගත කිරීමක් විතරයි. ඒ දේ අමතක කරන්න කියලා. ඉතින් කොහොම වුණත් බිනු මේ දේ අයියට කියනම තමයි අපිට ෆිල්ම් එක පටන් ගන්නකොටම පෙන්වන්නේ. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ඒ කියන්නේ විවේක් දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක්. ඊට පස්සේ අපිට පෙන්වන්නේ රාජේන්ද්‍රන් කියලා වයසක මිනිහෙක්. රාජේන්ද්‍රන්ට ඕන තරම් සල්ලි තියෙනවා. ඒත් මේ රාජේන්ද්‍රන් ගත කරන්නේ Tamanගේ පවුලෙනෙත් වෙන්නුණු අමුතු කලකිරීමකින්. ඉතින් රාජේන්ට ලේපිලිකාවක් තියෙනවා. මේ වෙනකොටත් රාජේන්ද්‍රන් කියන්නේ බීමට ඇබ්බැහි වෙච්ච මිනිහෙක්. කොහොම වුණත් මේ රාජේන්ද්‍රන් මලක්කපර කියන ප්‍රදේශයට පිටත් වෙලා යනවා. ටික දුරක් යද්දී හමු වෙන කැලයක් ළඟ රාජේන්ද්‍රන් වාහනය නතර කරන්න කියලා එයාගේ ඩ්‍රයිවර්ට කියනවා. ඉතින් රියදුරා රාජේන්ද්‍රන් සමග එන්න ඇහුවත් රාජේන්ද්‍රන් ඒකට විරුද්ධ වෙනවා. ඉතින් කොහොම හරි අරක්කු බෝතලයක් අරගෙන රාජේන්ද්‍රන් තනියම කැලේ ඇතුළට යනවා. රාජේන්ද්‍රන් ඔහම කැලේ ඇතුළට ගිහිල්ලා එක ගහක් ළඟ නවතිනවා. ඉතින් අර වීඩියෝ එක පටන් ගන්නකොට මං කිව්වා වගේ රාජේන්ද්‍රන් ඔතනදි තමයි අර පාපෝච්චාරණ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේකෙදි රාජේන්ද්‍රන් කියනවා එයාට සල්ලි තියෙනවා වුණාට ඒ සේරම ලේ තැවරුණු සල්ලි කියලා. රාජේන්ද්‍රන් එහෙම කියන්න හේතුව තමයි බිනු රෑ එයාගේ තාත්තා එක්ක දැකපු 4 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ රාජේන්ද්‍රන්. ඒ පාපොච්චාරණයට අනුව එදා ඒ අය එහෙම ගෙනිහින් තියෙන්නේ අවුරුදු 18ක විතර ගැහණු ළමයෙක්ගේ මල සිරුරක්.
ඒත් ඒ ගැහණු ළමයා කවුද? ඒ ගැහණු ළමයා මැරුණේ කොහොමද කියලා කිසිම දෙයක් රාජේන්ද්‍රන් දැනගෙන ඉඳලා නැහැ. රාජේන්ද්‍රන් කරලා තියෙන්නේ කැලේ මැද්දේ මල සිරුල වල දාන්න උදව් කරපු එක විතරයි. ඉතින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1984 දී. රාජේන්ද්‍රන් දැන් මේ ඉන්නේ ඒ මල සිරුල වල දාපු තැන. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ කැලේ මැද්දෙන් වෙඩි සද්දයක් ඇහෙනවා. ඒ සද්දෙට ඩ්‍රයිවර් ඇවිත් බලද්දී රාජේන්ද්‍රන් ඔලුවට වෙඩි තියාගෙන මැරිලා. ඉතින් මේ සිද්ධිය පරීක්ෂණයට බාර වෙන්නේ අලුතින් පත්වීම බාරගත්ත දක්ෂ පොලිස් පරීක්ෂක විවේක්ට. රාජේන්ද්‍රන් මිය යන්න පෙර සමාජ ජාලයට දාපු වීඩියෝ එකෙන් කියනවා ඇලිස් ජුවලර්ස් ව්‍යාපාරයේ හිමි විල්සන් කියන කෙනෙක් ගැනත් ෆ්‍රැන්සිස් තදතිල් කියන පුද්ගලයාත් මේ සිද්ධියට කෙලින්ම සම්බන්ධයි කියලා. ඒත් එතනදී රාජේන්ද්‍රන් මේ සිද්ධියට සම්බන්ධ 4 වෙනි පුද්ගලයා ගැන සඳහන් කරන්නේ නැහැ. ඒත් ඉතින් තාමත් මේ කිසිම දෙයක් තහවුරු වෙලා නම් නැහැ. පරීක්ෂණයේ පළමු පියවර විදියට විවේකයාගේ කණ්ඩායමත් එක්ක රාජේන්ද්‍රන් මරුණ තැනට ඇවිත් ඒ ස්ථානය හාරන්න පටන් ගන්නවා. මොකද රාජේන්ද්‍රන් සඳහන් කරලා තියෙන විදියට මෙතන තමයි අර ගැහණු දරුවගේ මල සිරුර වාල්ලා තියෙන්නේ. කොච්චර දුරට හැරුවත් මේ අයට එතනින් කිසිම හෝඩුවාවක් නම් හොයාගන්න බැරි වෙනවා. ඉතින් ඒක නිසා හැමෝගෙම හිතේ රාජේන්ද්‍රන්ගේ වීඩියෝ එක ගැන සැකයක් ඇති වෙනවා. විවේක් පරීක්ෂණය කරන අතරතුර අපිට පෙන්වන්නේ විල්සන්. මේ විල්සන්ගේ බිරිඳ මේ වෙද්දිත් ඉන්නේ අසනීපෙන්. මේ දෙන්නට පුතෙක් ඉන්නවා. විල්සන්ගේ පුතා රාජේන්ද්‍රන්ගේ වීඩියෝ එක විල්සන්ට පෙන්නනවා. විල්සන්ට ගැස්මක් ඇති වුණත් පුතාට ඒ ගැන වෙනසක්වත් නොපෙන්වා මේ විල්සන් ඉක්මනටම යනවා එයාගේ ලෝයා හම්බෙන්න. විල්සන්ගේ ලෝයා තමයි ජේකබ්. විල්සන්ගේ ක්‍රියාකලාපය එක්ක අපිට තේරෙනවා විල්සන්ගේ මේ සිද්ධියයි අතරේ සම්බන්ධයක් තියෙන්න පුළුවන් කියලා. විල්සන්ගේ පැත්තට චෝදනාව එල්ල වෙනවා කියලා දැනගෙන ඊට කලින් තමයි විල්සන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔන්න ඊට පස්සේ ආයෙම අපිට පෙන්වන්නේ පරීක්ෂණය සිද්ධ වෙන ස්ථානය. කොහොම වුණත් මේ වෙද්දිත් එතනට හයියෙන් වහිනවා. තාමත් මෙයාලට එතනින් අස්ති කොටසක් හම්බ වෙලා නැහැ. අන්න ඒක නිසා විවේක් හිතනවා රාජේන්ද්‍රන්ට වැරදීමක් වෙලා ඇති කියලා. මේ අය පරීක්ෂණය මග නතර කරලා යන්න හදනවා. ඔන්න එතකොට විවේක් දකිනවා හාරපු වලේ වතුරත් එක්ක එක පැත්තක දිරච්ච රෙදි කෑල්ලක් තියෙනවා කියලා. ඉතින් විවේක්ට මේ රෙදි කෑල්ල ගැන සැකයක් මතුවෙනවා. හැරුව තැන වැරදි වෙන්න පුළුවන් කියලා හිතලා රෙදි කෑල්ල මතු කරගෙන දිගටම හාරන්න ආයි පටන් ගන්නවා. කොහොම වුණත් වැඩි වෙලාවක් නොගිහින් රෙදි කෑල්ලත් එක්ක අස්ති කොටස් කිහිපයක්ම මේ ස්ථානයේ මතුවෙනවා. රාජේන්ද්‍රන්ගේ වීඩියෝ එක ගැන නැවත විශ්වාසයක් මෙයාලට ඇති වෙනවා. ඉතින් ඉක්මනින්ම මේ අස්ති කොටස් අරගෙන යනවා අධිකරණ වෛද්‍ය ඒකකයට. ડોક્ટર සාජන් තමා වෛද්‍ය පරීක්ෂණය කරන්නේ. ඉතින් මේ අස්ති කොටස් තරුණියකගේ බව හැරෙන්න වෙන කිසිම දෙයක් වෛද්‍ය පරීක්ෂණයෙන් හොයාගන්න බැරි වෙනවා. ඒත් මේ අස්ති කොටස් එක්ක වෛද්‍යවරයාට හම්බෙනවා පාසලබක්. අන්න ඒක වෛද්‍යවරයා විවේක්ට දෙනවා. මේ අස්ති කොටස් අයිති තරුණ ගැහණු ළමයා කවුද කියලා අනන්‍යතාවය ඔප්පු කරන්න මේ අයට කිසිම හොඩුවාවක් නැහැ. ඒත් විවේක් මෙතනින් පරාජය බාරගන්නේ නැහැ. විවේක් මුලින්ම කරන්නේ රාජේන්ද්‍රන් ගැන විස්තර හොයන එක. පවුලෙන් ඈත් වෙලා ඉඳපු රාජේන්ද්‍රන්ගේ විස්තර හොයන් විවේක් මුලින්ම යන්නේ රාජේන්ද්‍රන්ගේ වෛද්‍යවරයා ළඟට. එතනදී වෛද්‍යවරයා කියනවා රාජේන්ද්‍රන් ඉන්දිය ලොකු පසුතැවීමකින් ඒත් ඒ ගැන අහන හැම වෙලාවකදීම රාජේන්ද්‍රන් ඒ ප්‍රශ්නේ මග හැරියා. රාජේන්ද්‍රන් මොනවා හරි දෙයක් හංගන් ඉඳියා කියලා. විවේක් ඊළඟට යන්නේ රාජේන්ද්‍රන්ගේ බිරිඳ හොයාගෙන. 1983-84 වගේ කාලෙදී රාජේන්ද්‍රන් ඉන්දියේ කොහෙද මොනවද කරේ කියලා බිරිඳගෙන් ඇහුවාම බිරිඳ කිව්වේ රාජේන්ද්‍රන් එක්ක අතීතය ගැන කතා කරන්න හදපු හැම වෙලේම එයා එක මග ඇරියා මොනවම හරි දෙයක් හංගන් ඉඳියා කියලා. ඊළඟට විවේක් රාජේන්ද්‍රන් වීඩියෝ එකේදී සඳහන් කරපු ෆ්‍රැන්සිස් තදතිල් කියන කෙනාව හොයන්න පටන් ගන්නවා. ඒත් ඒක බොහොම සාමාන්‍ය නමක්. ඒ නමින් ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. ඒක නිසා විවේක් 1984-1985 කාලෙදී මරක්කවල ඉඳිය ෆ්‍රැන්සිස් තදතිල්ලව හොයන්න ගන්නවා. ඉතින් සමහර අය නම් මේ වෙද්දිත් ගෙවල් වල නැහැ. ඒ අයගේ දරුවෝ තමයි ගෙවල් වල ඉන්නේ. විවේක් ඉන්න අයගෙන් ෆ්‍රැන්සිස් ගැන විස්තර අහනවා. ඒත් මේ සිද්ධියට අදාළ ෆ්‍රැන්සිස් ගැන විස්තර හොයාගන්න ලැබෙන්නේ නැහැ. පරීක්ෂණයේ ඊළඟ පියවර විදියට විවේක් 1983 ඉඳන් 86 විතර වෙනකන් අතුරුදහන් වන තරුණියන් ගැන විස්තර හොයන්න පටන් ගන්නවා. සමහර විට මේ අයට හම්බුන අස්ති කොටස් ඒ කෙනෙක්ගේ වෙන්න පුළුවන් කියලා විවේක් අනුමාන කරනවා. ඉතින් විවේක් එහෙම අතුරුදහන් වන තරුණියන්ගේ නිවෙස් වලට ගිහින් අර අස්ති කොටස් එක්ක හම්බුන තරුණියගේ කියලා සැක කරන පාසලඹ පෙන්නලා අහනවා. ඒ පාසලඹ ඔයාලගේ අතුරුදහන් වුණ දුවගේ වෙන්න පුළුවන්ද කියලා.
අතුරුදහන් වුණ තමන්ගේ දරුවෝ ගැන තාමත් බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒත් ඒ පාසලම තමන්ගේ දුවගේ නෙමෙයි කියලා තමයි ගොඩක්ම දෙමව්පියෝ කියන්නේ. කොහොම වුණත් මේ ප්‍රශ්න කිරීම වල ප්‍රතිඵලයක් විදියට විවේක්ට හොඩුවාවක් ලැබෙනවා. අතුරුදහන් වුණ ගෑනු ළමයිගේ තාත්තා කෙනෙක් ළඟට ගිහින් අර පාසලම පෙන්නලා ප්‍රශ්න කරනකොට ඒ තාත්තා අඬන්න පටන් ගන්නවා. එයාගේ නම ගෝපි. ගෝපි අඬ අඬ විවේක්ට කියන්නේ ඒ පාසලම එයාගේ දුවගේ කියලා. එතකොට විවේක් ඇතුළු පිරිසට පොඩි විශ්වාසයක් ඇති වෙනවා. එයාලා මේ හොයාගෙන තියෙන්නේ 1984 දී අතුරුදහන් වුණ ගෝපිගේ දුවගේ අස්ථි කොටස් කියලා. ඒත් ඒ බව හරියටම තහවුරු කරගන්න නම් ගෝපිගෙත් ලැබුණු අස්ථි කොටස් වලත් DNA පරීක්ෂණයක් කරන්න වෙනවා. ඉතින් ඔහොම පරීක්ෂණ කටයුතු කෙරීගෙන යද්දී ෆ්‍රැන්සිස් කියන පුද්ගලයා ගැන හොයන එකත් විවේක් අතහැරලා නැහැ. කොහොම වුණත් රාජේන්ද්‍රන් වීඩියෝ එකේ හරියටම සඳහන් කරපු ඒ කියන්නේ විල්සන් ගැන විස්තරයක් හොයාගන්න උත්සාහ කරනවා. ඒත් විල්සන්ව පොලිසියට ගෙනත් කෙලින්ම ප්‍රශ්න කිරීමක් කරන්න බෑ. මොකද රටම දන්න ලොකු ව්‍යාපාරිකයෙක් තමයි මේ විල්සන් කියන්නේ. ඒ වගේම මීඩියා එකෙන් මේ සම්බන්ධව ඇහැගහගෙන ඉන්නේ. ඒක නිසා විවේක් හොයලා බලනවා විල්සන් ගැන දන්න වෙන කෙනෙක් ඉන්නවද කියලා. එතකොට විවේක්ට හම් වෙනවා විල්සන්ගේ පවුලේ ඥාතියෙක්ව. විල්සන් ගැන විස්තර විවේක් ඒ කෙනාගෙන් දැනගන්නවා. ඒ කෙනා කියන විදිහට විල්සන් පුංචි කාලේ ඉඳලා තියෙන්නේ මලක්කවල ප්‍රදේශයේ බිෂප්වරයෙක් එක්ක. විල්සන්ගේ බාරකාරය විදිහට විල්සන්ගේ හැම දෙයකටම වියදම් කරලා තියෙන්නේ මේ බිෂප්වරයා. ඔය විස්තර වලට අමතරව මේ කාන්තාව කියනවා විල්සන් කියන්නේ ඒ තරම් සාර්ථක කෙනෙක් නෙමෙයි. නමුත් එයා කසාද බැන්දට පස්සේ ව්‍යාපාරයක් කරලා තමයි විල්සන් දියුණුනේ කියලා. විවේක් හොයාගත්ත හැම දෙයක්ම විවේක් කියලා නිලධාරීන්ට වාර්තා කරාට පස්සේ විල්සන්ගෙන් ප්‍රශ්න කරන්න විවේක්ට අවසර ලැබෙනවා. නමුත් විල්සන් එන්නේ යාගේ ලෝයර් ජේකබ් එක්ක. ඒක නිසා විවේක්ට විල්සන්ගෙන් කිසිම දෙයක් දැනගන්න වෙන්නේ නැහැ. විල්සන් උත්තර දෙන හැම වෙලාවකදීම ජේකබ් මැද්දට පැනලා උත්තර දෙනවා. මොකද ජේකබ් හදන්නේ විල්සන්ගේ කටින් වැරදි දෙයක් පිට වෙන්න නොදී විල්සන්ව ආරක්ෂා කරන්න. විල්සන්ට විරුද්ධව පෙන්눔 කරන්න කිසිම බලවත් සාක්ෂියක් නැති නිසා දැනට මෙතනින් පිට වෙන්න අවස්ථාව විල්සන්ට ලැබෙනවා. එදා දවසත් ඉවර වෙලා ඔන්න ඊළඟ දවසින් තමයි පෙන්වන්නේ කලින් දවසේ පරීක්ෂණයට දුන්න ගෝපිගේ DNA අස්ථි කොටස් වල DNA ගැලපෙන්නේ නැහැ කියලා. එහෙනම් ගෝපි පාසල මඳුරගත්තේ කොහොමද? ගෝපිට වැරදීමක් වුණාද? ඉතින් මේ සැකෙත් එක්ක විවේක් ආයෙ යනවා ගෝපිගේ ගෙදරට. නමුත් ඒ වෙද්දි ගෝපි මිය ගිහින් ආරංචි වෙන විදිහට හදිසි අසනීප තත්ත්වයක් නිසා තමයි ගෝපි මිය ගිහින් තියෙන්නේ. මේක හම්බු සිද්ධියක්ද නැත්නම් මේ මරණයත් එක්ක සැඟවුණු අභිරහසක් තියෙනවද කියලා විවේක්ට හිතාගන්න බෑ. නමුත් මෙතනදී විවේක්ට ගෝපිගේ පුතා එක්ක කතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ගෝපිගේ පුතා කියන්නේ එයාගේ අක්කා ගෙදර එයි කියලා ගෝපි මග බලන් ඉඳියා. ඒ පාසලම එයාගේ වෙන්න පුළුවන් කියලා තාත්තා විශ්වාස කරා. අක්කාගේ අවසන් කටයුතු කරන්න තාත්තා බලන් ඉඳියේ. ඒත් හදිස්සියෙම අසනීප වෙලා තාත්තා නැති වුණා කියලා තමයි ගෝපිගේ පුතා කියන්නේ. ඊට පස්සේ විවේක් ගෙදර ඇවිත් මේ ගැන වෙනස් විදියට හිතන්න ගන්නවා. විවේක් මේ වෙනකන් හෙව්වේ 1984න් පස්සේ නැති වුණ අය ගැන විතරයි. ඒත් මේ තරුණිය ඊට කලින් අතුරුදහන් වුණා වෙන්න බැයිද? ගෙදරින් පැනලා ගිය කෙනෙක් නම් ඔන්න ඔහොම හිතලා විවේක් ඇතුළු කණ්ඩායම ඒ ගැන පරීක්ෂණ කරනවා. එතකොට මෙයාලට හොඩුවාවක් ලැබෙනවා 1984 දී ගෙදරින් පැනලා ගිය තරුණියක් ගැන. ඒ ගැහණු ළමයාගේ නමට වංචා කිරීමක් ගැන පැමිණිල්ලකුත් ලැබිලා තියෙනවා. මේ විදියට වංචාවකට පැමිණිල්ල දාලා තියෙන චන්ද්‍රප්පන් කියලා කෙනෙක්. ඉතින් විවේක් මේ චන්ද්‍රප්පන්ව හොයන්න පටන් ගන්නවා. චන්ද්‍රප්පන්ගේ ලිපිණයට හොයන් ගියත් මේ වෙද්දි චන්ද්‍රප්පන් ඒ ලිපිණේ නෑ. ඉතින් චන්ද්‍රප්පන් ගැන තවදුරටත් හොයලා බලනකොට මෙයාලට දැනගන්න ලැබෙනවා චිත්‍රපට සමාගමකින් චන්ද්‍රප්පන්ට ලියුමක් ලැබිලා තියෙනවා කියලා. ඒ සමාගමේ කෙනෙක්ව විවේක් හම්බෙලා රාජේන්ද්‍රන් ගැන ප්‍රශ්න කරනවා. රාජේන්ද්‍රන්ට ලිපිය ඇව්වේයි කියලා විවේක් අහනවා. ඔන්න එතනින් විවේක්ට චන්ද්‍රප්පන් ගැන විස්තර ටිකක් දැනගන්න පුළුවන් වෙනවා. චිත්‍රපට සහාය අධ්‍යක්ෂකවරයෙක් විදිහට තමයි චන්ද්‍රප්පන් කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම චන්ද්‍රප්පන් මතට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒකත් එක්ක චන්ද්‍රප්පන් වැඩට ඇවිල්ලා නැහැ. ඒ වගේම චන්ද්‍රප්පන් අතින් වැරදීම් ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා චන්ද්‍රප්පන් සේවයෙන් ඉවත් කරා කියලා දැනුම් දෙන්න තමයි මේ චිත්‍රපට සමාගම චන්ද්‍රප්පන්ට ලියුම් යවලා තියෙන්නේ. නමුත් සඳහන් ලිපිනේ චන්ද්‍රප්පන් නැති නිසා වෙනත් ලිපිනයකට නැවත ලියුම යවුවා කියලා මේ පුද්ගලයා විවේක්ට කියනවා. විවේක් එතනින් චන්ද්‍රප්පන්ගේ අනිත් ලිපිනය ලබා ගන්නවා. චිත්‍රපට සමාගමේ පුද්ගලයා විවේක්ට උපදෙසක් ලබා දෙනවා. පොලිස් නිලධාරියෙක් විදිහට නම් චන්ද්‍රප්පන්ගෙන් මොනවත් දැනගන්න වෙන්නේ නැහැ. අරක්කු බෝතලයක් අරන් යන්න. අරක්කු වලට නම් චන්ද්‍රප්පන් ඕන දෙයක් කියයි කියලා.
කියලා. ඒ පුද්ගලයා විවේක්ට කියනවා. ඉතින් ඔන්න විවේක් එයාගේ සහායකයාත් එක්ක චන්ද්‍රප්පන් හමු වෙන්න යනවා. චන්ද්‍රප්පන්ට අරක්කු බෝතලයක් දීලා අර ගෑනු ළමයා ගැන විස්තර අහනවා. ඒ ගෑනු ළමයාට විරුද්ධව පැමිණිල්ලක් දාන්න හේතුව මොකද්ද? ඒ විදිහට ගෑනු ළමයා කරපු වංචාව මොකද්ද? ඒ ගෑනු ළමයාව අඳුරන්නේ කොහොමද? ඔය වගේ ප්‍රශ්න විවේක් චන්ද්‍රප්පන්ගෙන් අහනවා. අරක්කු බෝතලයට පින් සිද්ධ වෙන්න දන්න හැම දෙයක්ම චන්ද්‍රප්පන් විවේක්ට කියනවා. ඉතින් මේ ගෑනු ළමයාගේ නම තමයි රේකා. 1948 ජනප්‍රිය නළු මම්මුට්ටිගේ කාතෝඩු කාතෝරම් කියන චිත්‍රපටියේ ආධුනික නිලියක් විදියට තමයි රේකා වැඩ කරලා තියෙන්නේ. ඒත් රේකාගේ ලොකු හීනයක් තියලම මම්මුට්ටිත් එක්ක ප්‍රධාන නිලිය විදියට රඟපාන්න. රේකාය ගැන චන්ද්‍රප්පන්ට කියනවා. ඒ වගේ දෙයක් එකපාරටම කරන්න බැරි නිසා චන්ද්‍රප්පන් ඒ ගැන එච්චර ගණන් අරගෙන නැහැ. ඉතින් මේ අය චිත්‍රපටයේ වැඩ කටයුතු කරන්න යද්දී එකපාරටම රේකා අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් රේකාගේ අතුරුදහන් වීමත් එක්ක හිටි හැටි ආධුනික නිලියක් හොයාගන්න එකත් මෙයාලට ප්‍රශ්නයක් වුණා. ඉතින් එදා රූගත කිරීම සම්පූර්ණයෙන්ම අවුල් වෙලා ඒ වගකීම ඇවිත් තියෙන්නේ චන්ද්‍රප්පන්ට. අන්න ඒ හේතුව නිසා තමයි චන්ද්‍රප්පන් රේකට විරුද්ධව පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඉතින් මේ රේකා අතුරුදහන් වුණේ කොහොමද? රේකට උනේ මොකද්ද කියලා චන්ද්‍රප්පන් දන්නේ නැහැ. විවේක් චන්ද්‍රප්පන්ගෙන් අහනවා ඔය සිද්ධියෙන් පස්සේ ආයෙ රේකව දැක්කේ නැද්ද කියලා. අර හම්බුණ අස්ති කොටස් රේකගේ කියලා විවේක්ට පුදුම හිතෙන විදිහට චන්ද්‍රප්පන් දෙන උත්තරේ තමයි මම ගිය සතියේත් රේකව දැක්කනේ කියලා. ඒත් චන්ද්‍රප්පන් රේකව දැකලා තියෙන්නේ අර චිත්‍රපටයේ ගීතයක් කරහා. චන්ද්‍රප්පන් ඒ වීඩියෝ එක විවේක්ට පෙන්නනවා. කන්‍යා සොයුරියගේ පුංචි චරිතයක් තමයි රේකාට ලැබිලා තියෙන්නේ. කොහොම වුණත් මේ වීඩියෝ එක නිසා රේකාගේ වෙනුම මොන වගේද කියලා මේ අයට දැනගන්න පුළුවන් වෙනවා. නමුත් අර අස්ති කොටස් රේකාගේද කියලා දැනගන්න මේ අයට ඒ ලැබුණු තොරතුරු මදි. මේ ගැහණු ළමයාගේ නම රේකා කියනවා හැරෙන්න වෙන කිසිම දෙයක් චන්ද්‍රප්පන්වත් දන්නේ නැහැ. ඉතින් විවේක් මෙතනදී ආයෙත් හිර වෙනවා. කොහොම වුණත් විවේක්ට රාජේන්ද්‍රන් ගැන දෙයක් දැනගන්න ලැබෙනවා. කෙටි කාලයක ඉඳන් එක සිම්පතක් කරහා කෝල් ඇවිත් තියෙනවා. ඒ ඇමතුම් සැකසහිත වෙන්න හේතුව තමයි ඒකෙන් ඇමතුම් අරන් තියෙන්නේ රාජේන්ද්‍රන්ට විතරයි. ඉතින් මේ සිම් එක කාගේද ඒ කෙනා ගැන විස්තර හොයන්න විවේකයාගේ කණ්ඩායමට බාර දෙනවා. ඔන්න විවේක ඊට පස්සේ යනවා ගැහණු කෙනෙක් හම්බ වෙන්න. එයාගේ නම තමයි මාලතී. 1984 අර ෆිල්ම් එකේ ආධුනික නිලියක් විදියට මාලතී වැඩ කරලා තියෙනවා. ඉතින් රේකා එක්ක වැඩ කරපු නිසා රේකා ගැන විස්තරයක් දැනගන්න බලාපොරොත්තුෙන් තමා විවේක් මාලතීව හම්බෙන්න එන්නේ. රේකාගේ ඡායාරූපයක් පෙන්වුවට පස්සේ තමා මාලතීට රේකාව මතක් වෙන්නේ. නමුත් රේකා අතුරුදහන් වුණ දවසේ ආධුනික නිලියන්ට යන්න දීපු වාහනේ රේකා ඉඳියේ නෑ කියලා මාලතීට මතක තිබුණා. මේ හැම දෙයක්ම විවේක්ට කියනවා. ඔන්න ඊට පස්සේ අපිට පෙන්වන්නේ විල්සන්ව. විල්සන්ට යාගේ ලෝය හරහා දැනගන්න ලැබෙනවා පොලිසිය රේකා ගැන හොයනවා කියලා. කොහොම වුණත් රේකාගේ ෆොටෝ එක දැක්ක ගමන් විල්සන් කලබල වෙනවා. ඒකත් එක්ක අපිට හිතන්න පුළුවන් විල්සන් කොහෙන් හරි මේ සිද්ධියට සම්බන්ධ ඇති කියලා. ඔන්න ඊට පස්සේ ආයෙම අපිට පෙන්වන්නේ විවේක්ව. ඉතින් විවේක් ඩොක්ටර් සාජන් දෙන්න එකතු වෙලා 1984 පටිගත කරපු කාතෝඩු කාතෝරම් කියන රේකා රඟපාපු ෆිල්ම් එකේ එක කොටසක්වත් මග නොහැර ආයෙම බලනවා. මොකද ඒකෙන් හරි හොඩුවාවක් දැනගන්න පුළුවන් වෙයි කියලා. මේ දෙන්නා විශ්වාස කරනවා. ඔන්න මේ වෙලාවේ මේ අයට පුංචි හොඩුවාවක් ලැබෙනවා. 1984 මේ චිත්‍රපටයේ රූගත කරද්දී එතන වැඩ කරපු ජෝන් පෝල් කියන පුද්ගලයා චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර සිදුවීම් ගැන කරලා තියෙන YouTube වීඩියෝ දාලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා මේ වෙද්දි ජීවතුන් අතර නැහැ. නමුත් ඒ වීඩියෝ එක බලනකොට මේ අයට රේකා ගැන පුංචි හොඩුවාවක් ලැබෙනවා. රූගත කිරීම අතරතුර රේකා ඇවිත් ජෝන් එක්ක කතා කරලා තියෙනවා. ඒත් එතකොට රේකා ජෝන් එක්ක තරහෙන් ඉඳලා තියෙන්නේ. මොකද ජෝන් කලින් වැඩ කරපු ෆිල්ම් එකේ ජෝන් කියලා තියෙනවා මම්මුට්ටි සම්පූර්ණයෙන් හිස මුඩු ගාලා තියෙන්න ඕන කියලා. රේකා කැමතිම නළුවා තමයි මම්මුට්ටි කියන්නේ. ඉතින් එහෙම එකේ මම්මුට්ටි හිස මුඩු කරනවට රේකා තරහෙන් තමයි ජෝන් එක්ක කතා කරලා තියෙන්නේ. ඉතින් මේ සිද්ධියේදී රේකා තවත් අයව හම්බෙන්න ගිහින් තියෙනවා නම් රේකා ගැන කාටම හරි මතකයක් ඇති කියලා විවේක් හිතනවා. එහෙම හිතලා විවේක් යනවා ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂක විදියට වැඩ කරපු කමල්ව හම්බෙන්න. ඉතින් විවේක් කමල්ට රේකාගේ ඡායාරූපය පෙන්නලා රේකා ගැන අහනවා. ෆොටෝ එක බලලා කමල් කියනවා "ඔව් මට මේ ගෑල්ලාමව මතකයි. එයාට හොඳ අනාගතයක් තියෙයි කියලා මට ඒ දවස්වලම හිතුණා" කියලා. ඒත් ඊට වැඩිය දෙයක් කමල්ගෙන් විවේක්ට දැනගන්න ලැබෙන්නේ නැහැ.
කොහොම වුණත් විල්සන්ගේ ලෝයර් ජේකබ් එයා හදන්නේ විල්සන් මේ ගැන හොයන එක නවත්තන්න. ඒ වගේම විවේක් හොයාගෙන තියෙන දේවල් ජේකබ් මේ වෙද්දි සවිස්තරාත්මකව දැනගෙන තියෙනවා. අන්න ඒක නිසා විල්සන් රේඛා ගැන වැඩි විස්තර චන්ද්‍රප්පන්ගෙන් දැනගන්න කලින් චන්ද්‍රප්පන්ව මරන්න පාතාලයට බාර දෙනවා. ඉතින් චන්ද්‍රප්පන්ගේ තියෙන දුර්වලකම තමයි අරක්කු වලට ඇබ්බැහි වෙච්ච එක. ඉතින් චන්ද්‍රප්පන්ව තැබෑරුමකට අරගෙන ගිහිල්ලා චන්ද්‍රප්පන්ට බොන්න දීලා ඊට පස්සේ කානුවක වතුර පුරවපු ටබ් එකකට දාලා චන්ද්‍රප්පන්ව ඒකේ ගිල්ලලා මරලා කානුවට ගිහිලා චන්ද්‍රප්පන්ව දානවා. මොකද එතකොට මරණ පරීක්ෂණය වුණත් එන්නේ චන්ද්‍රප්පන් හොඳටම බීලා කානුවට වැටිලා මැරිලා කියලා. ඔන්න ඊට පහුවෙන්න තමයි පොලිසියට චන්ද්‍රප්පන්ගේ මිනිහ හම්බෙන්නේ. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට විවේක්ට මේ කේස් එකෙන් අයින් කළා විවේක්ව දාලා තියෙන්නේ රත වාහන අංශයට. ඉතින් විවේක්ට තේරෙනවා මේකට ඉහළෙන් ලොකු බලපෑමක් තියෙනවා කියලා. ඒත් ඉතින් විවේක් කොහොමටවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ එයාට එහෙම දෙයක් වෙයි කියලා. ඒත් විවේක් ඇවිත් ડોક્ટર සාජන් එක්ක චන්ද්‍රප්පන්ගේ මරණය ගැන කතා කරනවා. ડોક્ટર සාජනුත් මේ වෙලාවේ කියන්නේ මරණ පරීක්ෂණ වාර්තාවට අනුව නම් කිසිම සැකයක් නැහැ. ඒත් ඒ වතුර පාවිච්චි කරලා ඒ විදිහටම මරලා දාන්නත් පුළුවන් කියලා. ඒත් ඉතින් මේ වැඩ කරපු අය කිසිම සාක්ෂියක් නැති වෙන්න මේ වැඩේ කරලා තියෙන නිසා මෙයාලට හොඩුවාවක් ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් දැන් මේ සිද්ධිය ගැන පරීක්ෂණ බාර වෙලා තියෙන්නේ අපරාධ පරීක්ෂක අංශයට. ඒ අය ඇවිත් මේ සිද්ධිය ගැන තියෙන එකම සාක්ෂිය වෙච්ච අස්ති කොටස් ටිකත් අරන් යනවා. ඉතින් විවේක්ටයි ડોક્ટર සාජන්ටයි මෙතනින් එහාට මේ ගැන හොයන්න වෙනත් කිසිම සාධකයක් නැහැ. එහෙම කියලා විවේක් මේක අතාරින්නෙත් නැතුව රහසින්ම මේ ගැන හොයන්න පටන් ගන්නවා. ඔන්න ඊට පහුවෙන්දා කමල්ගෙන් විවේක්ට කෝල් එකක් එනවා. එහෙම කෝල් කළා කමල් රේඛා ගැන මතක් වෙච්ච දෙයක් විවේක්ට කියනවා. ඒ ෆිල්ම් එක කරද්දි මම්මුට්ටිගෙන් ප්‍රශ්න කරන්න සම්මුඛ සාකච්ඡාවකට මුරලි කියලා කෙනෙක් ඇවිත් තියෙනවා. මුරලි මේ වෙනකොට YouTube channel එකක් කරනවා. මුරලිව හම්බුනොත් රේඛා ගැන දෙයක් දැනගන්න පුළුවන් වෙයි කියලා කමල් කියනවා. ඒක නිසා විවේක් යනවා මේ මුරලිව හොයාගෙන. කතාවෙම මුරලි පඬිත කෙනෙක් කියලා තේරුණ විවේක් එදා වුණ සිද්ධිය ගැන එයාගෙන් ප්‍රශ්න කරනවා. මුරලි උජාරුවෙන් කියනවා මම මම්මුට්ටිගෙන් ඇහුවේ එක ප්‍රශ්නයයි ඒක අහපු ගමන්ම මම්මුට්ටි තරහ අරගෙන එතනින් ගියා. මේ අවස්ථාව ඡායාරූපයක් අපේ සංගරාවේ පළ කරා කියලා මුරලි කියනවා. කොහොම වුණත් මේ මුරලිගේ කතාවෙන් වැඩක් නැහැ. ඒත් ඒ වෙලාවේ ගත්ත ඡායාරූපයක කෙලවරක රේඛයි තවත් කන්‍යා සොයරියක් විදියට සැරසුණු තරුණියකුයි ඉන්නවා. මේ අනිත් තරුණිය කවුද? විවේක් මේ ෆොටෝ එක මාලතියට යවනවා. ඒත් මාලතී කියනවා ඒ ඉන්න කෙනා ආදුනික නිලියක් විදියට එයාලා එක්ක හිඳියේ නෑ කියලා. ඉතින් මේ ඉන්න තරුණිය කවුද? ආදුනික නිලියක් නෙමෙයි නම් ඒ ස්ථානයේ ඉන්නේ ඇයි? ඒකත් කන්‍යා සොයරියකේ ඇඳුමක් ඇඳන් ඉන්නේ ඇයි? මේ ගැන විවේක්ට එන සැකය අන්න ඒ නිසා විවේක් ආයෙ මේ ෆොටෝ එක බලනවා. එතකොට විවේක් දකිනවා ඒ කෙනා ඇඳන් ඉන්න ඇඳුම ටිකක් වෙනස්. ඒක ඇත්තම කන්‍යා සොයරියකගේ ඇඳුමක් කියලා. මෙයා ආදුනික නිලියක් නෙමෙයි ඇත්තටම කන්‍යා සොයරියක්. විවේක්ට පුළුවන් වෙනවා මේ කන්‍යා සොයරිය ඉන්න තැන හොයාගන්න. මෙයාගේ නම ස්ටෙෆි. විවේක් ගිහින් මේ කන්‍යා සොයරියකගෙන් රේඛා ගැන ප්‍රශ්න කරනවා. ඔන්න ඊට පස්සේ රේඛා ගැන එයා දන්න කතාව ස්ටෙෆි විවේක්ට කියන්න පටන් ගන්නවා. 1984 දී මේ පල්ලියට එහා පැත්ත තැනක තමයි මේ ෆිල්ම් එක රූගත කිරීම කරලා තියෙන්නේ. ඉතින් ස්ටෙෆිගෙත් කැමතිම නළුවා තමයි මම්මුට්ටි කියන්නේ. ඉතින් ස්ටෙෆිට මම්මුට්ටිව බලන්න ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඉතින් එතනට යන්නේ කොහොමද ගියත් මම්මුට්ටිව බලන්නේ කොහොමද කියලා ස්ටෙෆි හිතලා තියෙනවා. කොහොම වුණත් එදා රූගත කිරීමට මම්මුට්ටියෙද්දී හැමෝම දුවගෙන ගිහින් දිනවා. අන්න ඒ අය අතර රේඛාත් ඉඳලා තියෙනවා. නමුත් ඒ කලබලයේ ඇස්සේ රූගත කිරීමට ඇඳපු රේඛාගේ කන්‍යා සොයරියගේ ඇඳුමේ පැත්තකින් නිරලා තියෙනවා. අන්න ඒක නිසා රේඛා ගොඩක් බය වෙලා තියෙනවා. මොකද මේ දේ නිසා රේඛාට රඟපාන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඒක නිසා රේඛා මුලින්ම චිත්‍රපටියේ ඇඳුම් මහන්න ආපු කෙනාට ඒක පෙන්නලා මහ ගන්න හදනවා. ඒත් ඒක හරියන්නේ නැහැ. ඔන්න ඔය වෙලාවේදී රේඛා දකිනවා රූගත කිරීමට එහා පැත්තේ තියෙන්නේ පල්ලියක්. ඒකේ ඇත්තටම සිස්ටර්ස්ලා ඉන්නවා කියලා. ඉතින් මෙයා යාළගේ ඇඳුමක් ඉල්ල ගන්නවා කියලා ඔන්න ඒ පල්ලියට යනවා. ඔන්න ඔතනදි තමයි ස්ටෙෆීට රේඛාව මුණ ගැහිලා තියෙන්නේ. ඉතින් ස්ටෙෆී රේඛාගෙන් අහනවා මම්මුට්ටිව හම්බෙලා කතා කරලා සමරු සටහනක් ගන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙලාවේදී කොහොම හරි කන්‍යා සොයරියකගේ ඇඳුමක් ගන්න තමයි රේඛාටත් ඕනි. ඉතින් රේඛා බොරුවට පොරොන්දු වෙනවා ඒක සුළු දෙයක් කරලා දෙන්නම් කියලා. ඉතින් රේඛා කියපු කතාව විශ්වාස කරලා ස්ටෙෆී රේඛාට ඇඳුමක් දෙනවා. රේඛා ස්ටෙෆීව එක්කන් යනවා රූගත කිරීම කරන තැනට.
කොහොම වුණත් රේඛා ස්ටෙෆීට ඇත්ත කතාව කියනවා. එයා ආධුනික නිලියක් විතරයි. ඉතින් ප්‍රධාන චරිත රංගපාන නළුවා එක්ක කතා කරන්න තියා ආධුනික නිලියන්ට හරියට සලකන්නේවත් නැහැ කියලා රේඛා ස්ටෙෆීට කියනවා. ඉතින් ඊට පස්සේ ස්ටෙෆනිගේ හිතේ රේඛා ගැන අනුකම්පාවක් ඇති වෙලා තියෙනවා. කොහොම වුණත් ඒ වෙලාවේදී මම්මුට්ටි ගිහින් තියෙනවා මුරලිගේ සම්මුඛ සාකච්ඡාවට. නමුත් මම්මුට්ටි යනකම් මුරලි ගොඩක් වෙලාවක් බලන් ඉඳලා තියෙනවා. ඉතින් මුරලිගේ හිතේ තිබුණේ තරහත් නිසාම මම්මුට්ටිව අපහසුතාවයට පත් කරන්න කියලා හිතන් මුරලි අහලා තියෙනවා පසුගිය කාලේ පුරාවටම ඔයාගේ චිත්‍රපට සාර්ථක වුණා නේද? ඒත් දැන් ඔයාගේ කාලේ ඉවර වෙගෙන යනවා නේද කියලා. මුරලි අහලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නෙත් එක්ක මම්මුට්ටි ගොඩක් තරහ ගිහින් එතනින් ගිහින් තියෙනවා. ඉතින් මම්මුට්ටි එහෙම යද්දී මුරලිගේ කණ්ඩායම ගත්ත ඡායාරූප තමයි මේ රේඛා වගේ ස්ටෙෆනිත් ඉන්නේ. කොහොම වුණත් එදා රෑ මාහයියෙන් වැස්ස වැහලා තියෙනවා. ඒක නිසා සම්පූර්ණයෙන්ම රූගත කිරීම මග නවත්තලා තියෙනවා. ඒ ඉඳන් මේකට කාලේ ගත කරපු රේඛා ස්ටෙෆනි හොඳම යාළුව බවට පත් වෙලා තියෙනවා. ඉතින් ස්ටෙෆනි රේඛාට කියලා තියෙනවා අදට වැඩ ඉවරයි නේ. ඒක නිසා පල්ලියේ නවතින්න එන්න කියලා. ඉතින් රේඛා ඒකට කැමති වෙලා රෑ පල්ලියට එනවා. ඉතින් ස්ටෙෆනි ඉන්න අනිත් අයටත් රේඛාව හඳුන්වලා දෙනවා. හැමෝමත් එක්ක රෑ කෑම අරන් නිදාගන්න යනවා. ඉතින් මේ වෙද්දිත් රේඛාටත් වෙන්නම කාමරයක් සූදානම් කරලා. ඉතින් ස්ටෙෆනි රේඛාව මේ කාමරයට එක්කන් ගිහින් තියෙනවා. එතනදී රේඛා යාට කරන උදව් වලට ස්ටෙෆනිට ස්තුති කරලා තියෙනවා. රේඛාට නිදාගන්න දීලා ස්ටෙෆනි ගිහින් තියෙනවා. නමුත් පහුවෙන්ද උදේ බලනකොට රේඛා කාමරේ ඉඳලා නැහැ. අතුරුදහන් වෙලා තියෙන්නේ රේඛා විතරක් නෙමෙයි රෝහලක් හදන්න කියලා ඍතු ගානක ඉඳලා එකතු කරපු ආධාර ලක්ෂ ගානක් මේ රේඛා එක්කම අතුරුදහන් වෙලා තියෙනවා. හැම කෙනෙක්ම සැක කරලා තියෙන්නේ මේ සල්ලිත් තරම් රේඛා පැනලා ගිහින් කියලා. ඉතින් මේ සේරෙන්ටම චෝදනා එල්ල වෙලා තියෙන ස්ටෙෆනිට. මොකද ස්ටෙෆනි තමයි රේඛාව පල්ලියට එක්කගෙන ආවේ. එච්චර ලොකු පුහුරකමක් වුණත් මෙයාලා ඒ ගැන පොලිසියට පැමිණිලි කරලා නැහැ. මොකද ඒ අවුරුදු ගානක ඉඳන් මිනිස්සු දීපු ආධාර. ඉතින් ඒව නැති වුණා කියලා දැනගත්තොත් මිනිස්සු ආයෙම පල්ලියට ආධාර කරන්නේ නැති වෙයි කියලා පල්ලියේ කට්ටිය බය වෙලා තියෙනවා. හැම දෙයක්ම විවේක්ට ස්ටෙෆනි කිව්වට ඒත් මේ තොරතුරු වලට අනුව රේඛා මේ හොරකම කරා කියන්න අමාරුයි. ඒක ඔප්පු කරන්නත් බෑ. කොහොම වුණත් විවේක්ට ඕන උත්තරේ ස්ටෙෆනි කියපු දෙයින් ලැබුණේ නැහැ. රේඛාගේ පවුල ගැනවත් ඉන්න ප්‍රදේශයක් ගැනවත් ස්ටෙෆනි දැනන් හිටියේ නැහැ. ඔන්න අපිට ආයෙම පෙන්වන්නේ විල්සන්ව. ඉතින් මෙයාලා ඉන්නේ මේ පරීක්ෂණය ගැන අවධානයෙන්. විවේක් ස්ටෙෆනිය මුණ ගැහුණු එක මෙයාලා දැනගෙන තියෙනවා. මුණත් විවේක් ඊට පහුවෙන්ද ආයම යනවා ස්ටෙෆනිව මුණ ගැහෙන්න. මොකද විවේක්ට කලින් දවසේ අහන්න බැරි වෙච්ච ප්‍රශ්න වගේක් තියෙනවා. එදා මේ සිද්ධිය වෙද්දි පල්ලියේ තව කට්ටිය ඉඳියානේ. ඒ අය කවුද? එයාලව මුණ ගැහෙන්න පුළුවන්ද කියලා විවේක් ස්ටෙෆනිගෙන් අහනවා. මීට අවුරුදු 40කට කලින් පල්ලියේ වැඩවලට උදව්වට ගැහණු කෙනෙක් ඉඳලා තියෙනවා. එයාගේ නම පුෂ්පම්. ඒ වගේම තව කෙනෙක් ඉඳලා තියෙනවා තංගම්මා කියලා. තංගම්මා වගේම එයාගේ සැමියා බේබි පල්ලියේ වැඩවලට ඉඳලා තියෙනවා. නමුත් මේ වෙද්දි තංගම්මා වගේම බේබි ජීවතුන් අතර නැහැ. එයාලා දෙන්නට පුතෙක් ඉන්නවා. ඉතින් කොහොම වුණත් ස්ටෙෆනි ඒ ගැන විස්තර ලියලා විවේක්ට දෙනවා. ඒත් ඉතින් විවේක් තාමත් ඉන්නේ මේ ප්‍රශ්නේ හිර වෙලා. විවේක්ට කොහොම හරි ඕන රේඛාගේ පවුලේ කෙනෙක් හොයන්න අර අස්ති කොටස් එක්ක DNA ගැලපෙනවද කියලා බලන්න. ඉතින් පල්ලියෙන් පිට වෙලා යන විවේක්ට එයාගේ කණ්ඩායමේ කෙනෙක්ගෙන් කෝල් එකක් එනවා. රාජේන්ද්‍රන්ට කාලෙකින් ඉඳන් ආපු කෝල් ගැන විස්තර විවේක්ගේ කණ්ඩායම හොයාගෙන තියෙනවා. එයාගේ නම තමයි බිනු. විවේක් එන්න කලින් තංගම්මා සහ බේබි කියන දෙන්නගේ පුතාගේ විස්තර ස්ටෙෆනියාට දුන්නා. ඔන්න තංගම්මගේ පුතාගේ නමත් බිනු. ඒ වගේම ඒ ලිපිනයත් සමානයි. ඉතින් ඒ දෙන්නම එක්කෙනෙක්ද කියලා විවේක්ට සැක හිතෙනවා. ඉතින් මේ බිනුව හොයාගෙන විවේක් යනවා. බිනු එතකොට ඉන්නේ එයාගේ අයියත් එක්ක. මේ දෙන්නම හොර මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඉතින් පොලිසිය ආවා කියලා දැනගත්තම දෙන්නම පොලිසියට පහර දෙන්න උත්සාහ කරනවා. ඒත් විවේකේ දෙන්නටම පහර දීලා යන නොදී අල්ලගන්නවා. විවේක් බිනුගෙන් ප්‍රශ්න කරනවා ඔහෙට රාජේන්ද්‍රන් එක්ක තිබ්බ සම්බන්ධය මොකද්ද කියලා. බිනු එතකොට ඇත්තම කතාව කියනවා. ඔයාලට මතකද මේ ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්වුව පොඩි කොල්ලෙක්ව? ඒ තමයි මේ බිනු. ඉතින් ඔන්න මම්මුට්ටි රංගපාපු ඒ ෆිල්ම් එක බිනුයි එයාගේ අයියයි බලලා තියෙනවා. ඒ ෆිල්ම් එකේ තාත්තා කිව්වා වගේ තරුණිය පැදුරෙන් නොතලා උස්සන් යන කොටසක් නැහැ. ඉතින් මේ දෙන්නටම තේරෙනවා එදා තාත්තා කියලා තියෙන්නේ බොරුවක් කියලා. ඒත් ඒ සිද්ධිය වෙද්දි මෙයාලා පොඩි නිසා කාලයත් එක්ක ඒක අමතක වෙලා තියෙනවා. ඉතින් මෑතකේ චිත්‍රපටයේ ගීතයක් ඇහිලා මෙයාලට ඒ සිදුවීම ආයෙ මතක් වෙලා තියෙනවා. ඔන්න ඒ වෙද්දි බිනුගේ තාත්තා ඒ කියන්නේ බේබි ඉඳලා තියෙන්නේ අසනීපෙන්. කොහොම වුණත් එදා රෑ වුණ දේ දන්නේ තාත්තා විතරයිනේ.
ඉතින් බේබිට මත්පැන් ටිකක් පොවලා එදා රෑ උනේ මොකද්ද කියලා අහලා තියෙනවා. බිනු එදා රෑ තාත්තා එක්ක ඉඳි අනිත් තුන් දෙනා දැක්කේ නෑනේ. අන්න ඒක නිසා ඒ තුන් දෙනා කවුද එදා උනේ මොකද්ද කියලා අහලා තියෙනවා. ඔන්න එතනදී බේබි තරුණ ගැහැණු ළමයෙකුගේ මල සිරුරක් ගැන රාජේන්ද්‍රන්ගේ නම වගේම සල්ලි වගේක් ගැන මුමුණ කියලා තියෙනවා. ඉතින් බිනුයි සජී කල්පනා කරලා තියෙනවා රාජේන්ද්‍රන්ව හොයාගත්තා නම් එයාට ඒ ගැන කියලා තර්ජනය කරලා සල්ලි හොයාගන්න පුළුවන් කියලා. ඒකට තමයි මේ අය අර සිම් එක පාවිච්චි කරලා තියෙන්නේ. කොහොම හරි රාජේන්ද්‍රන්ව බය කරලා මෙයාලා සල්ලි අරන් දෙනවා. ඔය කතාව මෙයාලා විවේක්ට කියනවා. පරීක්ෂණ කටයුතු වලින් ඉවත් කරලා තිබුණත් විවේක් මේ ගැන එයාගේ ඉහළ නිලධාරියත් එක්ක කතා කරනවා. ඉහළ නිලධාරියා කියනවා පරක්කු කරන්න නැතුව බිනුවයි සජීවයි මොසාවි දාන්න ඕන කියලා. කොහොම වුණත් ඔන්න ඔය විස්තර විල්සන් දැනගන්නවා. විල්සන්ට ඕන මේ හැංගිලා තියෙන දේ කොහොම හරි හංගලා තියන්න. ඔන්න විවේක් පහුවෙන්ද යනවා බිනුව අත්අඩංගුවට ගන්න. ඒ අද්දි බිනුව ගෙදර නැහැ. බිනුවගේ බිරිඳ කියනවා එයා හරක් බඳින කැලේ පැත්තට ගියා කියලා. ඉතින් බිනුවගේ බිරිඳ වගේම විවේක් කැලේට යද්දි දකින්න දෙයින් දෙන්නම පුදුම වෙනවා. බිනුව එයාගේ ජීවිතය නැති කරගෙන. මේකෙන් විවේක්ට තේරෙනවා මේ සිද්ධිය සම්බන්ධයෙන් තියෙන සාක්ෂි කවුරු හරි විනාශ කරන්න හදනවා කියලා. ඉතින් ඔන්න බිනුව විතරක් නෙමේ බිනුවගේ අයියාත් හදිස්සියෙම ඔරුවකින් වැටිලා මිය ගිහින්. අවුරුදු 40කට කලින් වෙච්ච අපරාධයකට ඉඳි එකම සාක්ෂියත් ඔන්න ඔය විදිහට නැති වෙනවා. ඉතින් ඔහම දවස් කිහිපයක්ම ගත වෙනවා. ආයෙම අපිට පෙන්වන්නේ විවේක්ව. මේ සිද්ධියේදී ගන්න හැම පියවරක්ම අසාර්ථක වෙලා විවේක් හිර වෙනවා. විවේක් ආයෙම අර චිත්‍රපටයේ දර්ශන පරීක්ෂා කරලා බලනවා. ඔන්න මේ වෙලාවේදී විවේක්ට හෝඩුවාවක් හම්බ වෙනවා. 1984 දී අර චිත්‍රපටිය රූගත කරද්දී එක ඇහැක ආබාධයක් තියෙන කෙනෙක් ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේම ඇහැක ආබාධයක් තියෙන කෙනෙක් කලින් හම්බෙලා තියෙනවා වගේ මතකයක් විවේක්ට එනවා. විවේක්ගේ කොහෙදද කියලා කල්පනා කරනවා. ඔයාලට මතක ඇති රාජේන්ද්‍රන්යාගේ පාපොච්චාරණයේදී ප්‍රැන්සිස් තදතෙල් කියලා කෙනෙක්ගේ නමක් කියනවා. විවේකේ නම තියෙන අයව හම්බෙන්න ගියාම එක ගෙදරක ප්‍රැන්සිස් ඉඳිය නෑ. ඒත් එයාගේ පුතාව හම්බුණා. ඒ පුතාගේ ඇහෙත් මේ වගේම ආබාධයක් තිබුණා කියලා විවේක්ට මතක් වෙනවා. එහෙනම් එදා ගිහින් තියෙන මේ සිද්ධියට සම්බන්ධ ප්‍රැන්සිස්ගේ ගෙදරටද? ඒ කතා කරපු කෙනා ප්‍රැන්සිස්ගේ පුතාද? අන්න ඒ සැකය තමයි විවේක්ට එන්නේ. කොහොම නමුත් විවේක් ආයම යනවා ඒ ගෙදරට. ඔන්න මේ වෙද්දිත් කලින් වගේම ප්‍රැන්සිස් නෑ. ඉන්න එයාගේ පුතා. අන්න ඒක නිසා විවේක් මේ කෙනාගෙන් ප්‍රශ්න කරනවා එයාගේ තාත්තා ප්‍රැන්සිස්ව හම්බෙන්න බැයිද කියලා. ඉතින් ප්‍රැන්සිස් මේ වෙද්දී ඉන්නේ රෝහලේ. පුතාගෙන් විස්තර දැනගෙන විවේක් රෝහලට යනවා. විවේක් කෙලින්ම ප්‍රශ්න කරනවා රේඛාගේ සිද්ධිය ගැන. ඒත් ප්‍රැන්සිස් මුලින් ඒක පිළිගන්නේ නැහැ. ඉතින් විවේක් මේ සිද්ධියේ තියෙන බරපතලකම ගැන ප්‍රැන්සිස්ට පැහැදිලි කරනවා. ඉතින් මේ ගැන දන්න දෙයක් තියෙනවා නම් කියන්න දැන් තමයි වෙලාව. මේක ඔයාට වගේම ඔයාගේ පුතාගේ ජීවිතයට අනතුරක් කියලා විවේක් කියනවා. මේක ඇහුවට පස්සේ ෆ්‍රැන්සිස් බය වෙලා Taman දන්න සේරම විවේක්ට කියනවා. මේක ඇහුවට පස්සේ ෆ්‍රැන්සිස් බය වෙලා Taman දන්න සේරම කියනවා. විල්සන්ගේ තරුණ කාලේ නම වක්කච්චන්. අපි විල්සන්ව දන්නේ විල්සන් විදියටනේ. ඒක හින්දා මං එයාගේ නම විල්සන් කියලාම කියන්නම්. පුංචි කාලේ ඉඳන්ම විල්සන්ට උදව් කරලා තියෙන්නේ බිෂොප් කෙනෙක්. එයාට උදව් කරන්න කියලා හිතාගෙන විල්සන් ඇවිත් තියෙනවා අර රූගත කිරීම කරපු තැන එහා පැත්තේ පල්ලියට. ඒ දවස්වල පල්ලියේ වැඩට අලුතින් කෙනෙක් ඇවිත් තියෙනවා. ඒ තමයි පුෂ්පම් කියන්නේ. විල්සන් කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නම් නෙමෙයි. පල්ලියට ලැබෙන ආධාර හොරකම් කරන එක විල්සන්ගේ පුරුද්දක්. දවසක් විල්සන් ඔහම සල්ලි ගන්නවා. අර පුෂ්පම් දැකලා තියෙනවා. පුෂ්පම්ගේ කට වහන්න ඕන නිසා විල්සන් එයාටත් සල්ලි දීලා තියෙනවා. පුෂ්පම් මේකට කැමති වෙලා තියෙනවා. කාලයක් යද්දී මේ දෙන්න අතරේ ආදර සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. මේ දෙන්න පල්ලියට ලැබෙන ධාන්‍ය වර්ග එහෙම විකුණලා සල්ලි හොයලා තියෙනවා. ඒත් මේ දෙන්නට ඒ වැඩේ ගොඩක් කල් කරන්න වෙලා නැහැ. මොකද තංගම්මගේ සැමියා බේබිට මේ හොරකම අහුවලා තියෙනවා. කාටවත් කිව්වා කියලා කිසිම වාසියක් නැති නිසා බේබිත් මේ දෙන්නට එකතු වෙලා තියෙනවා. පල්ලියට ආධාර විදියට සල්ලි ගොඩක් හම්බෙන නිසා මේ වගේ පොඩි දේවල් හොරකම් කරලා වැඩක් නැහැ කියලා පුෂ්පම්ට හිතෙනවා මේ සල්ලි එකපාර හොරකම් කරන්න. පුෂ්පම් කොහොම හරි මේ වැඩේට විල්සන්ව කැමති කරගන්නවා. අපි කරන අන්තිම හොරකම මේක වෙයි කියලා. ඉතින් ඊට පස්සේ පුෂ්පම් මෙයාගේ සැලසුම දියත් කරනවා.
සල්ලි තියෙන කාමරේ ගොඩක් වෙලා තනියම රැඳෙන්න ඕන නිසා පුෂ්පම් මැරිච්ච මීයෙක්ව ගෙනහිල්ලා ඒ කාමරේට දානවා. ඉතින් පුෂ්පම් කොහොම හරි සල්ලි තියෙන ලාච්චුවේ යතුර හොයාගන්නවා. යතුර හොරකම් නොකර පුෂ්පම් කරන්නේ සබන් කැටයකට ඒ යතුරේ අච්චුව කොටා ගන්න එක. ඉතින් සැකයක් ඇති නොවෙන්න තව යතුරක් හදාගන්නවා. එතනින් පස්සේ වැඩ ටික පුෂ්පම් බාර දීලා තියෙන්නේ විල්සන්ටයි බේබිටයි. මේකට ඕන කරන දේවල් ගන්න විල්සනුයි බේබී කලබලෙන් ගමේ ඇවිදලා තියෙනවා. ඒ කාලේ හොඳ යාළුවෝ දෙන්නෙක් තමයි මේ රාජේන්ද්‍රනුයි ෆ්‍රැන්සිස්ුයි කියන්නේ. ඉතින් මේ දෙන්නට තේරිලා තියෙනවා මෙයාලා මොකක් හරි කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා. ඒක නිසා මේ අය ගැන අවධානයෙන් ඉඳලා තියෙනවා. සල්ලි හොරකම් කරන දවස ඒත් එදා රේඛා පල්ලියට ආපු නිසා පුෂ්පම් කල්පනා කරනවා රේඛාට මොකද කරන්න කියලා. එතකොට පුෂ්පම්ට හිතෙනවා සේරම රේඛාගේ පැත්තට වැරදි වෙන්න කරොත් කවුරුත් එයාලා ගැන සැක කරන්නේ නැහැ කියලා. ඉතින් පුෂ්පම් එදා හදපු මස් කරියකට නිදිපැති දාලා තමයි හදන්නේ. ඉතින් හැමෝටම හොඳටම නිින්ද යනවා. ඒත් රේඛා කියන්නේ මස් මාළු කන කෙනෙක් නෙමෙයි. ඒක නිසා රේඛාට නම් මෙච්චර නිින්ද යන්නේ නැහැ. පුෂ්පම් කියන්නේ සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් පුෂ්පම් රෙදි කෑල්ලකින් රේඛාගේ බෙල්ල හිර කළා රේඛාව මරනවා. රේඛාගේ මල්ල සිරුර කාටවත් නොපෙනෙන්න වැළුවා නම් පහුවෙන්ද උදේට හැමෝම දකිනවා රේඛා වගේම සල්ලිත් නැහැ කියලා. එතෙන්දී හැමෝම සැක කරන්නේ රේඛාව. ඔන්න ඊට පස්සේ රේඛාගේ මල සිරුර පුෂ්පම් විල්සන්ටයි බේබිටයි බාර දීලා තියෙනවා. මේ දෙන්න මල සිරුර අරගෙන යනවා රාජේන්ද්‍රනි ෆ්‍රැන්සිස්ුයි දකිනවා. මොකද යාලා මේ අය ගැන අවධානයෙන් ඇහැ ගහගෙන ඉඳලා තියෙන්නේ. නමුත් ඔන්න යාලා සැක කරාට වැඩිය භයානක දෙයක් මෙයාලා කරලා තියෙනවා. ඉතින් මෙයාලා මේක පොලිසියට කියන්න උත්සාහ කරද්දී බේබි තර්ජනය කළා තියෙනවා. එහෙම කරොත් මේකට සම්බන්ධයි කියලා ඔයාලව පොලිසියට අල්ලලා දෙනවා කියලා. ඒක නිසා ෆ්‍රැන්සිස්ටයි රාජේන්ද්‍රයි වෙන විකල්පයක් නෑ මෙයාලටගේ වැඩේට සහයෝගය දෙනවා රෙන්න. රාජේන්ද්‍රන් විරුද්ධ වෙලා යන්න හදනකොට අනිත් අය රාජේන්ද්‍රන්ව වැරද්දට අල්ලනවා කියලා බය කරලා තියෙනවා. ඔන්න ඊට පස්සේ විල්සන් බේබි රාජේන්ද්‍රන් ෆ්‍රැන්සිස් කියන මේ හතර දෙනා පැදුරක උතාගත්ත මල සිරුර කැලේට ගෙනihin තියෙනවා. එදා බිනු දැක්කේ මෙන්න මේ සිද්ධිය. කොහොම වුණත් කැලේට ගිහින් රේඛාගේ මලමිනිය වල දාන්න හදනකොට මෙයාලා දකිනවා රේඛාට තාම පණ තියෙනවා කියලා. ඉස්පිරිතාලෙට අරගෙන ගියා නම් ඒ වෙලාවේ ජීවිතේ බේර ගන්න උනත් තිබුණා. ඒත් මෙයාලා පණ පිටින්ම රේඛාව වල දානවා. අර මුදල් වලින් කොටසක් රාජේන්ද්‍රන්ට වගේම ෆ්‍රැන්සිස්ටත් ලැබිලා තියෙනවා. එතනින් පස්සේ මේ හතර දෙනා ආයේ කවදාවත් මූණට මුණ ගැහිලා නැහැ. ඉතින් කොහොම හරි මේ හැම දෙයක්ම පාපෝච්චාරණය කළා රාජේන්ද්‍රන් මිය ගියා. තමන්වත් අනිවාර්යයෙන්ම අහුවෙනවා කියලා ෆ්‍රැන්සිස් දන්න නිසා මේ විස්තර සේරම විවේක්ට කියනවා. ඔන්න ඊළඟට අපිට පෙන්වන්නේ විවේක්ගේ ලෙඩ වුණ බිරිඳ. බිරිඳගේ දැන් නම තමයි ඇලිස්. නමුත් දැන් අපිට තේරෙනවා අර පුෂ්පම් තමයි ඇලිස් විදියට නම වෙනස් කරන් තියෙන්නේ කියලා. ඔන්න ඇලිස්ට දවසක් එයාගේ ඇත්තම නම තියෙන ඒ කියන්නේ පුෂ්පම් කියලා සඳහන් කරපු මල් කලබක් විවේක් එවනවා. ඒක දැකලා පුෂ්පම් හොඳටම කලබල වෙනවා. පුෂ්පම් මේක ගැන විල්සන්ට කියනවා. විල්සන් මේ වෙලේම එළියට ඇවිත් මේ ගැන හොයලා බලනවා. විවේක් මේ හැම දෙයක්ම හැංගිලා බලන් ඉන්නවා. විවේක්ට ඕන උනේ ෆ්‍රැන්සිස් කියපු දේ හරියටම ඇත්තද කියලා තහවුරු කරගන්න. විල්සන්ගේ මූණ දැක්කහම විවේක්ට තේරෙනවා මේ දේවල් ඇත්ත කියලා. ඒත් එහෙමයි කියලා විල්සන්ට කෙලිම චෝදනාව එල්ල කරන්න විවේක්ට බෑ. මොකද අර අස්ති කොටස් රේඛාගේද කියලා තාම තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවා. විල්සන් පුෂ්පම් එක්ක කතා කරනවා ඊළඟට මොකද්ද කරන්න කියලා. මේ සිද්ධියට සම්බන්ධ සාක්ෂි සේරම කලින් නැති වුණානේ. ඒ මිනිස්සුන්ව මරන්න උපදෙස් දීලා තියෙන්නේ පුෂ්පම්. ඉතින් පුෂ්පම් දැන් ඉන්න විවේක් එක්ක තරහෙන්. විවේක්ට ඕන උනේ අස්ති කොටස් අතහැරලා දාලා මේ සිද්ධියට විල්සන් එයාගේ නෝනයි සම්බන්ධයි කියලා ඔප්පු කරන්න. අන්න ඒක නිසා විල්සන් පුංචි දේවල් ටිකක් හොයාගෙන තියෙනවා. පුෂ්පම් තරුණ කාලේ සේවිකාවක් වෙයිදී මැහුම් ගෙතුම් කරලා තියෙනවා. එහෙම ගතපු මලක් විවේක්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. විල්සන්ගේ ඇලිස් ජුවලර්ස් කියන ව්‍යාපාරයේ ලාංඡනය විදිහට තියෙන්නේ ඒ සලකුණ. ඒත් ඉතින් මේ වගේ පුංචි දේවල් වලින් විල්සන් වැඩිකාරයෙක් කියලා ඔප්පු කරන්න අමාරුයි. ඉතින් විවේක් ආපහු ගෙදර යන අතරතුරේදී ලොකු ලොරියක් ඇවිත් විවේක්ගේ වාහනේ හප්පනවා. ඒත් ඒකෙන් විවේක්ගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. විල්සන්ලා දැනගන්නවා විවේක්ක මරන්න ගත් උත්සාහය අසාර්ථකයි කියලා. ඔන්න ඔය අතරතුරේදී ජගදීෂ් කියන නළුවගෙන් විවේක්ට කෝල් එකක් එනවා. මේ සිද්ධිය මුළු රටම කතා කරන නිසා රේඛා ගැනත් හැම කෙනෙක්ම දන්නවා. ඔන්න රේඛා ගැන දෙයක් දන්නවා කියන තමයි ජගදීෂ් විවේක්ට කෝල් කරලා තින්නේ. ඉතින් විවේක් කෙනවා ජගදීෂ්ව හම්බෙන්න. ජගදීෂ් ජනප්‍රිය වෙලා තියෙන්නේ 1980 කාලේ. ඉතින් ජගදීෂ් අගය කරලා ලිපියක් ඇවිත් තියෙනවා. ඒ මුල්ම අගය කිරීමේ ලිපිය ලැබිලා තියෙන්නේ රේඛාගෙන්. රේඛාගේ හීනයක් ජනප්‍රිය නිලියක් වෙන එක නිසා පිළිතුරු නොලැබුණත් රේඛා ලිපි ලියලා තියෙනවා ජනප්‍රිය නළුවන්ට.
ඉතින් තමන්ගේ රසිකයෙක්ගෙන් ලැබුණු මුල්ම ලිපිය නිසා ජගදීෂ් ඒකට පිළිතුරු යවලා තියෙනවා. ඒකට රේඛා ගොඩක්ම සතුටු වෙලා තියෙනවා. රේඛා ජගදීෂ්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා එයාගේ කැමතිම නළුවා මම්මුට්ටිගේ ෆොටෝ එකක් අස්සන් කරලා අරන් දෙන්න පුළුවන්ද කියලා. ඒ දවස්වල රේඛාට ගෙදරින් ප්‍රශ්න ගොඩක් ඇවිත් තියෙනවා. කොහොම හරි තමන්ගේ හීනෙට යනවා කියලා රේඛා ගෙදරින් පැනලා ඇවිත් තියෙනවා. කොහොම වුණත් මේ හැමදේම රේඛා ලිපි වලින් ජගදීෂ්ට කියලා තියෙනවා. එතකොට ජගදීෂ් ලිපියක් ලියලා තියෙනවා. ඔයා ගත්ත තීරණය වැරදි. මුලින් ඔයා ඉගෙනගෙන ඊට පස්සේ ඔයාට නිලියක් වෙන්න පුළුවන් කියලා. ඒත් ඒ ලිපියට කවදාවත් පිළිතුරක් ආවේ නැහැ කියලා ජගදීෂ් කියනවා. මුල ඉඳන්ම විවේක්ට ඕන වුණ රේඛාගේ ලිපිනය ජගදීෂ්ගෙන් විවේක්ට ලැබෙනවා. ඒ ලිපිනය හොයාගෙන විවේක් යනවා. තාම මේ ලිපිනය රේඛාගේ නංගි ඉන්නවා. එයාට දරුවෙකුත් ඉන්නවා. රේඛා ගැන දන්න හැම දෙයක්ම නංගි විවේක්ට කියනවා. එයාලා ගෙදරට හොරෙන් චිත්‍රපටි බලපු විදිය රේඛා චිත්‍රපට සංගරා පවා කියවලා තියෙනවා. ජගදීෂ්ගේ ලිපිනේ අරන් තියෙන්නේ එහෙම සංගරාවක් කියවලා නිලියක් වෙන්න ආසාවෙන් රේඛා කරපු හැමදේම නංගි විවේක්ට කියලා තියෙනවා. දවසක් ලිපියක් තාත්තට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ රේඛාට පහර දීලා සේරම නවත්තන්න කියලා තාත්තා කියලා තියෙනවා. ඒකට තරහ වෙලා තමයි රේඛා ගෙදරින් ගිහින් දින්නේ. විවේක් ඊට පස්සේ අර පාසලඹ නංගිට දෙනවා. එයා ඒක අඳුර ගන්නවා ඒක රේඛාගේ කියලා. මේ පාසලඹ රේඛාට දීලා තියෙන්නේත් එයාගේ අම්මා. රේඛාගේ නංගිගේ DNA පරීක්ෂණයක් කරලා අස්ති කොටස් රේඛාගේ කියලා තහවුරු කරන්න අවස්ථාව ලැබෙනවා. ඔන්න දැන් විල්සන්ගේ පුතා දන්නවා තරුණ කාලයාගේ අම්මයි තාත්තයි දරුණු අපරාධයක් කරලා කියලා. පුතත් ඉන්නේ අම්මයි තාත්තයි එක්ක තරහෙන්. පුෂ්පම් කාලෙක ඉඳන්ම ඉතිහාස නීපෙන්නේ. පුෂ්පම් හිතුවේ නෑ මේ දේවල් කවදාවත් එළි වෙයි කියලා. ඉතින් මේ කම්පනයත් එක්කම පුෂ්පම් මෙයාගේ ජීවිතෙන් සමුගන්නවා. දැන් ඉතුරු වෙන්නේ විල්සන් විතරයි. ඔය අතරතුරේදී බලාපොරොත්තු වුණ DNA පරීක්ෂණ වාර්තා එනවා. ඒකෙන් සනාථ වෙනවා ඒ අස්ති කොටස් රේඛාගේ කියලා. ඉතින් තව වෙන සාක්ෂි ඕනේ නෑනේ. අවසානයේදී විවේක් විල්සන්ව අත්අඩංගුවට ගන්නවා. ඔන්න ඊට පස්සේ රේඛාගේ අස්ති කොටස් ටික රේඛාගේ නංගිට ලබා දීලා එයාලා රේඛාට අවසන් ගෞරව දක්වනවා. ඔන්න එතකොට විවේක්ට ජගදීෂ්ගෙන් රේඛා ගැන දෙයක් දැනගන්න ලැබෙනවා. රේඛා කැමති මොනලුවා මම්මුට්ටිට. එදා ජගදීෂ්ගෙන් ඉල්ලපු ඉල්ලීම ජගදීෂ් මම්මුට්ටිට කිව්වා. මම්මුට්ටි ෆොටෝ එකක් එක්ක අස්සන් කරලා ජගදීෂ් අතේ රේඛාට එවලා තියෙනවා. දැන් ඉතින් රේඛා ජීවතුන් අතර නැහනේ. ඒක නිසා ඒක විවේක් රේඛාගේ නංගිට දෙනවා. ඉතින් මේ ෆොටෝ එක දිහා බලලා රේඛාගේ නංගි අක්කයි දියනන් දැන් කොච්චර සතුටු වෙයිද? එයා මොන තත්ත්වයක ඉඳීද කියලා හිතලා දුක් වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ දුක්බර අවසානයක් තමයි අපිට මේ සුපිරිම ෆිල්ම් එකෙන් බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මොනවා වුණත් අපරාධයක් කරලා නීතියෙන් හැංගිලා ඉඳියත් Tamanගේ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බෑ කියලා අපිට මේ ෆිල්ම් එක පෙන්නලා දෙනවා. ඉතින් මේ කතාව පිළිබඳව ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් දවසක සුපිරිම ෆිල්ම් එකකින් හමු වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.